ඊළඟට තෑගි ලබා ගන්නේ හසලි අයෝධ්‍ය. ඊළඟට තෑගි ලබා ගන්නේ සිනදි අශීලා. ඊළඟට තෑගි ලබා ගන්නේ මෙතුකි ලක්ෂ්මිද්දි දියණිය. ඊළඟට තෑගි ලබා ගන්නේ ශිනු හිමන්තලා. එවිලා නැද්ද? ගන්නේ පෙර පාසල් දරුවන් දෙදෙනෙකුටයි දෙන්න සූදානම්. උපාධ්‍යා සඳුමිලි. ඊළඟට ආරේ අභිනෙත් දෙව්සර. හිමාංශ කෙස්සල. ඊළඟට තෑගි ලබා ගන්නේ දිනෝෂ් චානක. ඊළඟට තෑගි ලබා ගන්නේ දාම් නිත්තරපනාන්දු. ලබා ගන්නේ චතුම් දම්සි. තෑගි ලබා ගන්නේ කෙතෙක්ටි ලවන්‍ය. ඊළඟ TTM මිනුන්දි. අනුනි කොනාය. බල්ලෙක් දුවද ඉඳ කගන්නවා ඉත එක. විබෝධ ගඟුලයි. ජීවි දුර්මි අදලු දෙනෙක්. ඊළඟට තෑගි ලබා ගන්නේ සින්දු හංසක. ඉඳුසර දිනෙත්. විනෝද ඕසද සත්සර. කෑගත්තු බලාගෙන ඉන්න. ඊළඟට තෑගි ලබා ගන්නේ ඉනුක විභාග. ඉදුමිනි. ඊළඟට තෑගි ලබා ගන්නේ සෙනුක සෙත්මිත. අනංගෙන්ද සෙනායා දම්සන්. දුලාරි කියන දම්සන්. සදෙව් දිලේ. හොඳයි ඊළඟට තෑගි ලබා ගන්නේ රවින්ද්‍ර ප්‍රභාෂර. අසෙන් භාෂිත. රිද්ම අනුවාස
සදෙව්නි චතුරි චිරන්තිකා සදෙව්නි විහංගා දුලන නෙත්සර इंदुवरी चमत्कार नेत्मी हंसिका पियांगी नेत्सरा अनुराधा पावनी अंजलि नितुसा दिनुरी प्रशंसा दिनुरी ना जानुदी हंसिका सेवमिंदी मितुनिमा सितुम नेत्सरा सितुबी नेत्सरा सानुली अमाशा इदुषा दिव्यांजलि निकेती अकेशा सुसुम पिनिल सादली इशारा कालुनी दिनेत्मा गिरिया कविशी नर्तनी नित्मानिका कौमिनी गगन्या अमंदा देवमिनी මේ තමයි समस्त ලංකාවෙන්ම කතික තරගවලින් 6 වෙනි ස්ථානය ලබා දෙමින් අප දහම් පාසලට විශේෂ ස්ථානයක් ලබා දුන් දිනිය. එයාට ගහන්න ඔක්කොම අප්පුඩියක් ලංකාවේ කතික තරගයේ 6 වෙනි ස්ථානය ලංකාවේ. හොඳයි දහම් පාසලේ එනම් සියලුම දරුවන්ට තෑගි ලබා දීලා තියෙන්නේ මේක අහගන්න පුතේ ඔය තෑගි දීපු එකේ පොඩ්ඩක් බලන්න පාට පැන්සල් පෙට්ටියක් නැති ඒ පාසලයක් තියෙනවද කියලා. ඒකම චොක්ලට් පාසලයක් නැති එකක් තියෙනවද කියලා. දෙකක් පොඩ්ඩක් මාරු වුණා. චූට්ටක් බලන්න නැත්te කියලා පාට පැන්සල් පෙට්ටියකුයි දරුවන් වෙනුවෙන් මහා කැපවීමක් කරලා මම හිතන්නේ උදෑසන 7:00 සිට 12:00 වෙනකම් ඔබ වෙනුවෙන් දහම් අධ්‍යාපනය ලබා දෙන අපේ ආචාර්ය මණ්ඩලයට තෑගි ලබා දෙන්නටයි. විශේෂයෙන්ම
විශේෂයෙන්ම මතක් කරන්නට ඕන සජීව දීපානි මහත්මිය දැන් නෑ මේ වෙන විට රටේ බැහැර වෙන ඉතාලියේ ඒ හිටියත් ඈත් මේ දහම් පාසල වෙනුවෙන් සොයාබැලීම් කරමින් කටයුතු කරනවා මේ වෙනකොට අපේ ඉෂාරා නංගි සහ සුසන්ත මහත්මයා තමයි දැන් මේ දහම් පාසල මේ වෙනකොට ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන ඒ දහම් පාසල ගොඩනගාගෙන යන්නේ යථා තත්ත්වයට පත් කරමින් ඉතින් එයත් මතක් කරන්න ඕන ඒ නිසා දෙමව්පිය දන්නවා දරුවෙක් ගෙදර ඉන්නකොට පැය දෙකක් බලා ගන්නට බෑ කියලා. ඉතින් ඒ චූටි ළමයි දහම් පාසල ළමයි එකී පන්ති ළමයි හරිම අමාරුයි. ඒ ඔක්කොම තෑග්ග ලබා දෙන්නට WMR සුසන්ත මහත්මයාට හිමි තෑග්ග ආදරණීය බිරිඳට ලබා ගන්නට කියලා අපි ආරාධනා කරනවා. ඒ ලබා දීමට අපේ කරු කටයුතු නායකයන් වහන්සේ ඒ දෙදෙනාම ලොකු ශක්තියක් දහම් පාසලට බිරිඳයි සැමියයි දෙන්නම ඇවිල්ලා විහාරස්ථානයේ SPI දිලිවි ඉස්සලා ගත්තේ ආදරණීය සැමියාගේක දැන් ඒ වෙනුවෙන් අපි පිළිගන්න ලබා දෙනවා. WMA සුසන්තිකා WMA සුසන්තිකා ගහන්න වැලේ තීතල කප්පුඩිය තෑගෙන ඊළඟට HKTN දයාවංශ ERMRA රත්නායක RPN සඳමාන RPN සඳමාලි KVTN රංගනී HM රේණුකා කුමාරි සජීවා දීපානි ඉදිරිසිංහ අකාගේ කතේ සජීවා දීපානි මේ වෙනකොට දහම් පාසලේ නෑ SAI හංසමාලි චමිලා අම්මා ගන්නකොට ඒ තමයි අපේ දහම් පාසල වෙනුවෙන් මහඟු සේවයක් කරන ඔබේ ආදරණීය දුව දරුවන් රැක බලා ගන්න කටයුතු කරමින් දහම් අධ්‍යාපනය ලබා දෙමින් රටේ හොඳ පුරවැසියෙකු බිහි කරන්න දහම් අධ්‍යාපනය තුළින් කටයුතු කරන ඒ ශ්‍රේෂ්ඨ කටයුතු කරන ආදරණීය අපේ ආදරණීය ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් තමයි තෑග්ග පුදනු ලැබුවේ. ඉතින්
තථාගත බුදුරජාණන් වහන්සේ දෙමෝපියන්ට සැලකීම පිළිබඳව ප්‍රකාශයක්. ඒක උතුම් මංගල්‍යයක්. මොකද්ද? දෙමෝපියන්ට සැලකීම. මම මේ වෙලාවේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම එක ඉල්ලීමක් කරනවා. දරුවන්ගේ ඒ ඉල්ලීම තමයි ඔබ මේ ලෝකයට ආවේ ඔය ආදරණීය අම්මා නිසායි. ඔය ආදරණීය තාත්තා නිසායි. පුතේ දුවේ අද ලෝකේ රටවල් වල දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් කුසලයේ එන දරුවෝ විනාශ කරනවා. සමහර අම්මලා තාත්තලා තමන්ගේ කුසලයේ එන දරුවෝ ලක්ෂ ගණන් නෙමෙයි ලක්ෂ ගණන් දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් විනාශ කරනවා. ඒ විනාශ කරලා දාන්නේ අනවශ්‍යයි කියලා. ඔබේ අම්මා එහෙම කළේ නැහැ. ඔබේ තාත්තා එහෙම කළේ නැහැ. ඔබට මේ ලෝකේ දැක ගන්න අවස්ථාව සලසලා දුන්නා. ඔබ උපන් දවසේ ඉඳලා නෙවෙයි ඔබ කුසට ආපු දවසේ ඉඳලා අම්මා තාත්තා ඔබට මෛත්‍රී කළා. මගේ පුතා මගේ දරුවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා අම්මයි තාත්තයි දෙන්නම මෛත්‍රී කළා. ඔබ මේ ලෝකෙට ඉපදිච්ච දවසේ ඉඳලා අම්මා තාත්තා දෙන්න ඔබට කරුණාව දැක්වුවා. මැස්සෙකුට මధుරෙකුට වහන්න දුන්නේ නැහැ. අවුවට වැස්සෙන්ද පින්නට යොමු වෙන්න දුන්නේ නැහැ. ඔබට කරුණාවෙන් සැලකුවා. මෛත්‍රී කරුණාව විතරක් නෙවෙයි ඔබ කෙරෙහි ඔබේ දක්ෂතා දැකලා මුදිතාව ඇති කරගත්තා. ඔබ හොඳ භාගය අගමක් කියලා මුදිතාව විතරක් නෙවෙයි උපේක්ෂාවත් ඇති කරගත්තා. එනම් අම්මගේ තාත්තගේ ඔය කියන ගුණ හතරම තියෙනවා. මොනවාද ගුණ හතර? මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණ හතරම තියෙනවා. ඒ උතුම් අම්මට තාත්තට සලකන්න ඕනේ අපි. අම්මට තාත්තට ඔබ සලකන්නේ කොහොමද? අම්මට තාත්තට සලකන්න ඔබට මේ අවස්ථාවේ තියෙන එකම ක්‍රමය තමයි හොඳම ක්‍රමය තමයි අම්මට තාත්තට අහුම්කම් දෙන්න ඕනේ. අම්මා තාත්තා කියන දේ අහන්න. අම්මා තාත්තට ගෞරවය දක්වන්න. අම්මා තාත්තා කියන දේ අහන ඒකට කියනවා සුවච බව කියලා. සුවච බව, කීකරු බව. අම්මට තාත්තට හොඳට ඇහුම් දෙනවා නම් පුතේ දුවේ ඔබට වරදින්නේ නැහැ. අම්මට තාත්තට ඇහුම්කම් නොදෙන දරුවා විනාශ වෙනවා. පරාජයටපත් වෙනවා. ඒ දරුවා මහත්ම කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රවා දේශනා කරලා තියෙනවා. ඒ නිසා මම කරන ඉල්ලීම තමයි අම්මාගේ තාත්තගේ හිත රිදවන්න එපා. කවමදාවත් අම්මා තාත්තා දෙන්නට ගරු කරන්න. අම්මා තාත්තට අහුම්කම් දෙන්න. අම්මට තාත්තට අහුම්කම් දෙමින් ගුණවත්ව තමන්ගේ ජීවිතයේ ගුණ නැණ දෙකම ඇති කර ගන්න ඕනේ. ගුණ කියලා කියන්නේ තමන්ගේ යහපත් පැවැත්මයි. ගුණ තියෙන්න ඕනේ. නැණ කියන්නේ ඥානය තියෙන්න ඕනේ. ඒක ඉගෙන ගන්නවා කියන්නේ පොතපතේ ඉගෙනීම විතරක් නෙමෙයි. පොතපතේ ඉගෙනීමක් තියෙන්න ඕනේ. නමුත් ගුණ කියනවා තියෙන්න ඕනේ. කුරුල්ලෙකුට පියාපත් දෙකක් තියෙනවා. ඒ වගේ අපිට ගුණ නැණ කියන දෙකම තියෙන්න ඕනේ. ඒ ගුණ නැණ දෙලෙන් යුතු උතුමයි ඉතා ගරු කියලා තියෙනවා. ගුණ නැණ දෙකම ඇති හොඳම හොඳ ගුණවත් දරුවෝ හොඳම හොඳ නැණවත් දරුවෝ බවට පත් වෙන්න ඔබ හැම දිනාටම බුද්ධ
බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා. ඔබ හැම දිනාගේම අධ්‍යාපන කටයුතු දවසින් දවස සාර්ථක වේවා. හැම දිනාටම දීප්තිමත් අනාගතයක් උදා වේවා. හැම දිනාටම අනන්ත වූ බුද්ධ ගුණ බලයෙන්, දහම් ගුණ බලයෙන්, සංඝ ගුණ බලයෙන් සියලුම යහපත වේවායි ආශිර්වාද කරමින් මම මේ අවස්ථාවේ හැම දිනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභව බලයෙන් සියලුම යහපත වේවායි සූත්‍ර ගාථා පාඨයකින් ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවතු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ. අපේ ධර්මතම මයාපත වේවා නිර්වාණ සරණයි.